පිය හොඳයි බුදුදහමට ගහන එක නවත්තපන්. පල්ලේගම හේමරතනගේ මස් ටික ඕන නම් කපන්න. රාජාංගනේ හාමුදුරුව වරදක් කරනව නම් ඒකට ඕනෑම දඩුවමක් දීපන්. ඒක ප්‍රශ්නයක්. හැබැයි මාව හරි හේමරතනව හරි ඉලක්ක කරගෙන සමස්ත බුද්ධ ශාසනයටම ගහන්න එපා. යකෝ මේ රටේ හාමුදුරුවරු වැඩක් කරලම නැද්ද? සුත්තගේ කාලේ ඉඳලා රටේ රජවරු යුද්ධ කරේ බුද්ධ ශාසනය වෙනුවෙන්. වෙන මොකක්වත් තිබුණේ නැහැ. තුන් පාරක් රට ශාසනයට පූජා කළා රජවරු. හරි. එහෙව් ශාසනයකට අත තියන ලෑස්ති වෙන්නේ. සුත්තගේ කාලේ උදාපරලා වෙඩි කෑවේ රටේ මිනිස්සු වෙනුවෙන්. ශාසනය වෙනුවෙන්. වාරියපල සුමංගලලා කොඩිය ඉස්සුවේ සුත්තගේ කොඩිය පාගලා රටට තියෙන ආදරය නිසා. තේරපුත්තා බේලා සිවුර දාලා ගිහලා යුද්ධ කරලා සොලින්ගෙන් අට බේරගෙන ඇවිල්ලා යලි වහන වුණා. අට වෙනුවෙන් 30 වසරක කුරුරි යුද්ධයේදී කී දෙනෙක් සිවුරේ ඉඳලා ගිහලා යුද්ධ කරා. රට වෙනුවෙන් ශාසනය වෙනුවෙන්. සුනාමියක් ආවා. හාමුදුරුවෝ පිට රටවල ඉඳලා කොච්චර ගෙවල් හදලා දුන්නා. ලංකාවේ හාමුදුරුවෝ Tamanට කන්න දින බට්ටික ගිහිල්ලා මිනිසුන්ට දුන්නා. ගම් වතුරක් ආවා. කවුද බැලුවේ පන්සල් වල ඉන්න හාමුදුරු ටික. කොරෝනා ආවා. කවුද බැලුවේ පන්සල් වල ඉන්න හාමුදුරු ටික. අපේ හාමුදුරනේ තාත්තා ඉස්පිරිතාලේ දැන් පිළි ටිකක් කියන්න ඕන බෑ කිව්වද? අපේ හාමුදුරනේ පාංශකූලේ බෑ කිව්වද? මේ හාමුදුරු බත් ටිකක් කන්න දීලා බත් ටිකට කී දෙනෙක් පයින්නවද? බත් ටිකක් කාලා තමන්ගේ ජීවිතේම කැප කරේ මිනිස්සු මේ රට වෙනුවෙන්. හාමුදුරුවරු අවුරුද්දකට මොන තරම් පොත් කන්දක් දුප්පත් දරුවන්ට දෙනවද? මොන තරම් ගෙවල් හදලා දෙනවද? ඒ මිනිස්සු හාමුදුරුවරු මොන දකින්නේ නැද්ද? හාමුදුරුවරුන්ට කන්න දෙන්න එපා. හාමුදුරුවන්ට බස් එකේ සීට් එක දෙන්න එපා. අටමස්ථානෙට ගියාට කමක් නැල්ලු සල්ලි දාන්න එපා. යකෝ ඒවා නඩත්තු කරන්නේ කොහොමද? ඒක මිත්‍යා දෘෂ්ටික වැඩක්. පල්ලේගම හේමරතන හාමුදුරුවන්ට ඕනම දඬුවමක් දීපන්. රාජාංගනේ හාමුදුරුවන්ට ඕනම දඬුවමක් දීපන්. වැරදි වැඩ කරන ඕනම කෙනෙකුට ඕනම දඬුවමක් දීපන්. සිවුරෙන් යවන්න ඕන නම් සිවුරෙන් යවපන්. හැබැයි බුදුදහමට අත තියන්න. පන්සලට පූජා කරන දෙයට වලකපන්න එපා. පන්සල් වලට පූජා කරපුවා නිසා තමයි ගම් වතුර වෙලාවේ කෝටි කීයක් දුන්නා. මල්වතු වස්ගිරි මහානායක හාමුදුරුවෝ ලියවඩ නිලම් තන්නේ කරම සුලි කුණාට වෙලාවේදී මුළු නුවරම බලාගත්තා කන්න. කෝටි කීයක් මිනිස්සු වෙනුවෙන් දුන්නා. අක්කර 18ක ඉඩම් දුන්නා. පන්සල් ඉඩම්. අනුරාධපුරේ අටමස්ථානේ පවුල් 11000කට කන්න දුන්නා. මතක නැහැ. දුප්පත් දරුවන්ට කොයිතරම් උදව් කරනවද? උණුපිටිය ගංගාරාමෙන් කෝටි කීයක් දුන්නා. මේ ආණ්ඩුවට මේ ජනාධිපතිවරයා සා බුදුදහමට අත තියන්න එපා. වරදක් කරලා තියෙනවා නම් නීතියට අනුව ඕනෑම එකෙක්ට දනුවන් දීපන්. රටේ මහානායක හාමුදුරුවෝද රාජාංගනේ හාමුදුරුවෝද හේමරතන හාමුදුරුවෝ තව එකෙක්ට අදාළ නැහැ. වරදට දනුවන් දීපන්. හැබැයි උඹලා බුදුදහමට ගහන්න හදන්න එපා. මම රටේ මිනිසුන්ගෙන් ඉල්ලනවා වෙනදටත් වඩා වෙසක් පොයට අනුරාධපුරේ පිරෙන්න ඕන. පොසොන් පොයට අනුරාධපුරේ පිරෙන්න ඕන. ඇසල පොයට අනුරාධපුරේට එන්න ඕනි. මුන්ට ඕනේ මේව නවත්තන්න උපක්‍රමශීලීව බුදුහාමුදුරන්ට ගහනවා. හරි? ඒවා වෙන්න දෙන්න බෑ. ගරු ජනාධිපතිතුමනි අපිව රකින්න එපා. අපි වරදක් කරලා තියෙනවනම් ඕනේ නෑ මට නුවමක් දෙන්න. අපි අපේ ජීවිතයේ ශාසනයට පූජා කරපු මිනිස්සු. අපි ගෙදර යන්න ඇවිල්ලා නෑ මේක සිවුර දාන්න. මුළු හදවතින්ම මේක ඉන්නේ. අපේ මස්ටි කෝණ නම් අපි මේ රටේ මිනිස්සුන්ට දෙන්න සූදානම්. හරි? කිසිවක් නැතුව කිසිම දෙයක් බලාපොරොත්තු නැතුව අපි ජීවිත පරිත්‍යාගයෙන් මේක කරන්නේ. සා හේම රතනෙක් අල්ලගෙන මුළු ශාසනයටම ගහන්න ඉඩ දෙන්න බෑ. සිංහල බෞද්ධයනි බලන්න මේවට රැවටෙන්න එපා. අපි අන්‍යාගම් ගැන කතා කරන්නේ අපිට ඒක වැඩක් නෑ. හරි? බුදුදහමට විතරක් රටේ හාමුදුරුවන්ට විතරක් අතක් තියන ලෑස්ති වෙන්න එපා. සමහර හාමුදුරුවෝ උන්ගේ සීල පෙන්නනවා මේ වෙලාව. අර හාමුදුරුවන්ට බැන. මිනිස් වතින් වැරදි වෙන්න පුළුවන් රහත් වෙලා නැහැ. රහතෙක් නොවන බුදුවරයෙක් නොවන පසේ බුදුවරයෙක් නෙම ඕනෑම මිනිසෙක්ගේ වැරදි වෙන්න පුළුවන්. වරදට දනුවන් දීපල් නීතියට අනුව. හැබැයි පන්සලේ පින් කැටේ අත තියන්න එපා. ගරු ජනාධිපතිතුමනි මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න කියලා ඉල්ලනවා.